ආයිබෝවන් අද අපි මේ ශ්‍රී ලංකාවේ ඉතිහාසයේ හිටපු ඇත්තම සුවිශේෂී රජවරු කීප දෙනෙක් ගැන තියෙන මූලාශ්‍රිතික ගැඹුරින් බලන්නයි යන්නේ. ඔව් මේ කියන රජවරුන්ගේ පාලන ක්‍රම, එයාලගේ දැක්ම වගේ දේවල් ගැන හරිම වැදගත් තොරතුරු මේ මූලාශ්‍රවල තියෙනවා. අපි කතාව පටන් ගමු එහෙනම් පණ්ඩුකාභය රජතුමාගෙන් පොඩි කාලේ ඉඳලම අභියෝග මැදින් නැවිත් අනුරාධගම කියන තැන අලංකාර නගරයක් කළා නේද? හරියටම හරි. අනුරාධපුර නගරය නිර්මාණය කිරීමේදී එතුමාගේ සලසුම් හරිම පුදුමයි. නිකම්ම නෙමෙයි නගර පාලනයේට සනිපාරක්ෂාවට පවා. ඔව් මම දැක්ක සඳහන් වෙරුවා කසල ශෝධකයෝ වැසිකිලි ශෝධකයෝ පවා පත් කළා කියලා. ඇත්තම කසල ශෝධකයෝ 500ක් විතර, මෘතදේහ ගෙනියන්න සේවකයෝ, සොහොන් පාලකයෝ මේ ඔක්කොම එතුමාගේ දුරදක්නා නුවණ තමයි පෙන්වන්නේ. ඒ වගේම නගරයක් කිට්ටුව වැවක් හදපු පළවෙනි රජතුමාත් එතුමා. අර අබය වැව අද අපි බසවක්කුලම කියන්නේ. ඒක තමයි පළවෙනි එක. අවුරුදු 70ක්ම රජකම් කළා කියලා තියෙනවා. ඔව් දීර්ඝ පාලන කාලයක්. ඊළඟට දේවානම්පියතිස්ස රජතුමා. එතුමාගේ කාලය තමයි ලොකුම සංස්කෘතික වෙනසක් වෙන්නේ නේද? මිහිඳු හාමුදුරුව වඩින එකත් එක්ක. ඔව්. අර ප්‍රසිද්ධ අඹපැණිය සිද්ධිය ඒකෙන් රජතුමාගේ ප්‍රඥාව මැන බැලුවා කියනවනේ. ඒ සිද්ධියෙන් පස්සේ මිහිඳු හිමියන් ලක්දිව බුදුදහම පිහිටුවන්න තීරණය කරනවා. ඊට පස්සේ ඉතින් ධර්මාශෝක අධිරාජ්‍ය එක්ක තිබ්බ සම්බන්ධය. අර දේවානම්පිය කියන නම ලැබෙන්නේ ඒ නිසා නේද? ඔව්. ඒ මිත්‍රත්වය නිසා දෙවියන්ට ප්‍රිය වූ කියන අර්ථයෙන්. ඊට පස්සේ මහමෙවුනා යන පූජා කරනවා, තූපාරාමය හදනවා. තූපාරාමයේ හැඩයත් මුලින් වෙනස් නේද? ඔව් මුලින් තිබිලා තියෙන්නේ ධාන්‍ය ගොඩක හැඩයට. පස්සේ තමයි අද තියෙන අර ඝණ්ටාකාර හැඩයට හදන්නේ. හරි. සංඝමිත්තා තෙරණිය ඇවිත් බෝධීන් වහන්සේ වැඩම කරවන එක, මෙහිනි සසුන පටන් ගන්නේට මේ ඔක්කොම එතුණාගේ කාලය. ඔව්. ඊටාම වැදගත් සිදුවීම් ගොඩක් ඒ කාලේ වෙනවා. එතකොට දුටුගැමුණු රජතුමා. එතුමාගේ කතාව නම් ටිකක් අර සටන්කාමී බවක් එක්ක බැඳිලා තියෙන්නේ. රට එක්සේසත් කිරීමේ අරමුණ තමයි මූලික වෙන්නේ. හැබැයි ඒකෙදි එළාර රජතුමාව පරාජය කරන්න වෙනවා. රදපුරේ පාලනය කරපු සාධාරණ පාලකයෙක් විදිහට තමයි මූලාශ්‍රවල සඳහන් වෙන්නේ. ඉතින් ඒ සටන ලේසි වෙන්නේ නැතුව ඇති. කොහෙත්ම නෑ. ගැමුණු කුමරුට, ඒ කියන්නේ දුටුගැමුණු රජතුමාට දසමහා යෝධයන්ගේ සහාය, කණ්ඩු ලැතාගේ සහාය ලැබෙනවා. ඒ ජයග්‍රහණයෙන් පස්සේ එළාර රජතුමාගේ සොහොන ගාවින් යද්දි ගෞරව කරන්න කියලා නියම කරන එකෙන් ඒකෙන් එතුමාගේ ගුණගරුක බව පේනවා. ඔව් එතුමාගේ සැබෑ නම ගාමිණී අබය. දුටුගැමුණු කියන්නේ ප්‍රඥාවන්ත කියන එක. රුවන්වැලි සෑය, මිරිසවැටිය, ලෝවා මහපාය වගේ නිර්මාණත් එතුමාගේ. රුවන්වැලි සෑය වැඩ සම්පූර්ණ කරන්නේ අබ වෙන කෙනෙක් නේද? ඔව් ඒක සම්පූර්ණ කරන්නේ එතුමාගේ මල්ලි සද්දාතිස්ස රජතුමා. හරි. ඊළඟට වලගම්බා රජතුමා. එතුමාගේ කාලේ තමයි ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කරන්නේ. ඒක තමයි ඉතිහාසයේ අතිශය වැදගත් සිදුවීමක්. මොකද ඒ කාලේ සත්රු ආක්‍රමණ තිබුණා, ඒ වගේම බැමිණිතියාසාය කියලා දරුණු නියගයක්, සාගතයක්. ඒ කියන්නේ කටපාඩමින් තිබුණු ධර්මයේ නැති වෙන්නට තිබුණා. හරියටම හරි. ඒ අනුතර දැකලා තමයි මාතලේ අලුවිහාරියේදී ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කරන්න එතුමා අනුග්‍රහය දක්වන්නේ. ඒක ලොකු දුරදැක්මක්. අබේගිරි දාගබ හෙදුවෙත් එතුමා නේද? ඔව් අබේගිරිය හදලා Tamanට උදව් කරපු කුපික්කල තිස්ස හාමුදුරන්ට පූජා කළා කියලා සඳහන් වෙනවා. හරිම රසවත් කතා. වසබ රජතුමා ගැන කතා කරද්දි මතක් වෙන්නේ වැව් කර්මාන්තය. ඔව් ලම්බකර්ණ වංශය පටන් ගන්න එතුමාගෙන් කියලාත් කියනවා. එතුමා විශාල වැව් 12ක්, ඇලමාර්ග 12ක් විතර හදනවා. අර ඇලහැර ඇල වගේ ඒවා. භූගත නලමාර්ග ක්‍රමයකුත් හඳුන්වලා දුන්නා කියනවා. උමං ජලමාතිකා කියන්නේ වට පාලනයේ ලේසි වෙන්න රට කොටස් වලට බෙදලා නිලධාරීන්පත් කරනවා. වැව් නඩත්තුවට ජලබද්දක් පවා හඳුන්වලා දෙනවා. එතුමා අවුරුදු 47ක් රජකම් කළා කියලාත් තියෙනවා. ඔව් දීර්ඝ කාලයක්. මහාසේන රජතුමාත් වැව් සම්බන්ධයෙන් හරිම ප්‍රසිද්ධයි නේද? මින්නේරි දෙවියෝ කියලාත් කියනවනේ. ඇත්තම වැව් 16ක් ප්‍රධාන ඇල මාර්ගයක් එතුමා හදනවා. ඒ අතරිනුත් අර අක්කර 4670ක් විතර ලොකු මින්නේරි වැව. ඒක අතිවිශාල නිර්මාණයක්. ඒ නිසා තමයි ඒ නම ලැබෙන්නේ. ඔව් ඒ වාරි කර්මාන්ත නිසාම තමයි ජනතාව අතර එතුමා දේවත්වයෙන් පිදුම් ලබන්නේ. ජේතවනාරාමය හදන්නෙත් එතුමා. ජේතවනාරාමය කියන්නේ අර උස්සම ගඩොල් ස්තූපය නේද? ඔව් ඒ කාලේ ලෝකයේ තිබුණු උසම ගඩොල් නිර්මාණයක් විදියට සැලකෙනවා. අඩි 400ක් විතර උසයි කියලා තමයි කියන්නේ. හරිම ආශ්චර්යවත් නිර්මාණ. අවසාන වශයෙන් අපි ධාතුසේන රජතුමා ගැනත් මතක් කරමු. එතුමත් වාරි ශිෂ්ටාචාරයේ පුරෝගාමියෙක්. ඔව්
දකුණු ඉන්දියා ආක්‍රමණ වලින් රට බේරගෙන නැවත වාරි ශිෂ්ටාචාරය නගා සිටවනවා, කලාව වැව හදනවා. අර යෝධයලත් එක්ක නේද? ඔව් සැතපොම් 54ක් දිග යෝධ ඇල නැත්තම් ජයගඟ ඒක අදටත් විශ්මිත නිර්මාණයක්. විශාල වැව් 18ක්කුයි පොඩි වැව් 18ක්කුයි එතුමා හැදුවා. එහෙම නැත්තම් ප්‍රතිසංස්කරණය කළා කියලායි සඳහන් වෙන්නේ. අවලින් පේනවා ඒ කාලෙත් අභියෝග තිබුණා. ඒත් ඒවට මුහුණ දීලා රට ආගම ආර්ථිකය මේ හැම පැත්තක් ගැනම හිතලා දුරදිග බලලා වැඩ කරලා තියෙනවා. ඔව් විශේෂයෙන්ම මේ මහ පරිමාණ යටිතල පහසුකම් වාරි මාර්ග වගේ දේවල් ඒ වගේම රට එක්සේසත් කරන්න ගත්ත උත්සාහයන් මේවා ගැන හිතද්දී අපිට අදටත් ගන්න පාඩම් තියෙනවා. ඇත්ත. ඒක තමයි. ගැඹුරින් හිතන්න ඉතිර වෙන කාරණේ තමයි මේ අතීත පාලකයන්ගේ දැක්ම සහ ක්‍රමවේද අද තියෙන සම්පූර්ණයෙන්ම වෙනස් සමාජ ආර්ථික තාක්ෂණික පරිසරයට කොහොමද ගලපගන්නේ කියන එක. ඒ පාඩම් ඒ විදියටම ගන්න පුළුවන්ද නැත්නම් ඒ ආభాෂයෙන් අලුත් මන්පෙත් හොයාගන්න ඕනේද කියන එක අපි කල්පනා කරන්න ඕන දෙයක්.